අද කතාව කුණුබක්කියට පණ ඇවිත්. කෝ මෙතන තිබ්බ කුණුබක්කිය? කුණුබක්කියට පණ ඇවිල්ලා කොහෙටවත් ගියාවත්ද? පාරෙන් එහා පැත්තට ගියේ කොහමද? මං හිතුවේ ඇවිදගෙන දුරකට ගිහින් කියලා. හොඳ වෙලාවට එතන තියෙන්නේ. ටික්කි ඔය මස් කෑල්ලක් කාලා බලන්නකෝ. මං අලුත්ම රෙසිපි එකට හැදුවේ. මට ඔයාලට කියන්න බැරි වුණානේ. අද කුණුබක්කිය පාරෙන් එහා පැත්තට ඇවිදන් ගිහින්. කුණුබක්කිය ඇවිදන් ගිහින්? ඇවිදන්න යන්න විදියක් නැහැ. ඒක කවුරු හරි තියන්නේ නැති. මං හිතන්නේ සෙනග ගොඩක් යන්නේ මේ පැත්තෙන්නේ. ඒකින්ද ඔක ඇඟේ වදිනවා ඇති. ඒ නිසා කවුරු හරි තියන්නේ නැති. අදනම් ඉරපායලා දුවන්ඩ කියාපු දවස කවුද මේ කුණු දාලා තියන්නේ අම්මෝ ගඳ මේ මොකද මේ? මේ පාරේ කුණු දාන මිනිස්සු නම් හරිම මෝඩයෝ. කවදාකවත් හදන්න බෑ. කවදාකවත් හදන්න බෑ. මම හොඳ පාඩමක් උගන්වන්නම් කොයි මිනිස්සුන්ට. කුණු දාන තැනට ගිහිල්ලා කවුද මේ කුණු දාන්නේ කියලා මම බලන්නම්කෝ අද. අද තමයි හොඳ පාඩමක් ඉගෙන ගන්න මගෙන්. මාත් එනවා ඔයත් එක්ක. මේ මොකද මේ? මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔය ක්‍රමේ හරියන්නේ නැහැ සුදු තාත්තියෝ. ඉන්නකො මං ඔයාලට කියන්න. මේ විදිහට නෝටිස් එකක් ගහමු. එතකොට හරියයි. නෝටිස් එකක් ගහලා බලමු. එහෙනම්. මෙහි කුණු දැමීම සපුරා තහනම්. මේ දැක්කනේ? මේක තිබ්බහම මිනිස්සු කුණු දාන එකක් නේ. ඔන්න වැඩේ හරි. සුදුවම් මේ ක්‍රමයක් කරලා බලමු. ඒ ක්‍රමෙත් නරක නෑ. බලමුකෝ. සුදුවම්මිය මොකද කලබලේ? කොන්ද ඔයාගේ නෝටිස් එක කවුරුත් බලලා නෑ වගේ. ඉතින් බෑ නන් නරකින් මේක විසඳමු. ඔව් සුදුවම්මිය මාත් එනවා. ඒක හොඳයි. අපි තුන්දෙනා කොහොම හරි හැංගිලා ඉඳලා මේ කුණු දාන හොරව අල්ල ගන්න ඕනේ. ඔන්න එහෙනම් කට්ටිය සූදානම්නේ. එක හොරෙක් එනවා. හරි අපි ලෑස්ති. මෙතෙන්ට ආව ගමන් වෙඩි තියාගෙන යමු. ලෑස්තිද? ඔන්න එහෙනම් 1 2 3යි. මේ මොකද මේ මාම දාවන්නේ? අයියෝ මේ මොනවද කරන්නේ? අන්න වැටුණා. ගිහින් අල්ලගමු.
අම්මේ වැස්සකටවත් මම මෙහෙම දෙමිලා නෑ අයියෝ. මෙතන කුණු දාලා යන හොරාවල්ලන් එහෙම කරේ. කළු පාට කවරයක් අරන් ආව හින්දා අපි හිතුවා කුණු ගෙනාවි මොන කියලා. කුණුද ළමයෝ මේ හාමිනේ සියඹල වගේ දීලා එන්න කියලා ආව ඒක දෙන්නයි ආවේ මම. ඇත්තද? අනේ තාත්තේ මේ කෝපි එක බොන්නකො එහෙනම් මං කුස්සියෙන් මේ ටික තියලා එන්නම්. එන මිනිස්සුන්ට පොඩි ළමයි වගේ වතුර විදලා කුණු දාන ප්‍රශ්නේ විසඳන්න බෑනේ. සීයේ මේ හැම ප්‍රශ්නෙම ආවේ කුණු බක්කිය පාරේ එහා පැත්තෙන් තිබ්බට පස්සේ කවුරු හරි ඒක පාරේ එහා පැත්තෙන් තියලා සුදු අම්මියා දවසක් කුණු දාන්න යනකොට කුණු බක්කිය පාරේ එහා පැත්තට ගිහිල්ලා ඒ හින්දා පාරේ මිනිස්සු කුණු දාලා ගඳ ඉවසන්න බැරුව තාත්තා දුවගෙන ගෙදර ආවා. තව ටිකෙන් සීයේ කේල්ලෙල්ලක් පෑගිලා සුදු අම්මගේ කොන්දත් කැඩෙනවා. කුණු දාන්න එපා කියලා නෝටිස් එකකුත් අපි ගැහුවා. මට තේරුණා. හරි මොකද්ද ප්‍රශ්නේ කියලා දැනුයි තේරුනේ. මේ තියෙන්නේ විසඳුම. කුණු බක්කියට කුණු දාන්න ඕන නම් මම පෙන්නන්නම් හරි මග. ඔන්න වැඩේ හරි මගේ කොන්දත් රිදෙනවා. ඔන්න එහෙනම් මේ මෙහෙම බෝඩ් ටික ගැහුවාම හරියටම හරි. සීයාගේ වැඩේ හරි ගියා. නියමයි සීය නියමයි. නියමයි තාත්තගේ වැඩේ හරි ගියා මේ නේද? ෂූටින් ජින්න වැඩක් කරොත් අහන්න දෙයක් නෑ ඉතින්. තිකියා හරි ශක්තිමත් අම්මාතේ වගේ ඇසලුකුයි පොඩි කට හැඩයයි තඟ වැඩ හරි ගොඩයි